මේක මහා පුදුම කරදරයක් වුණානේ. මම තමුසට කීවනේ මේ බල්ලෝ හැදුවා වගේ නෙමෙයි පැටවු දැම්මම මල වදේ කියලා. රෑ තිස්සේ කණක් ඇහිලා ඉන්න නෑ. ඒ මදිවට මිදුල පුරාම ජරා කරලා ගන්න දෙයක් නෑ. උතාගේ ආසාවටනේ ওই බල්ලව ගෙනත් හැදුවේ. ඔපරේෂන් කරන්න දුන්නෙත් නෑනේ පව් කියලා. දැන් ඉතින් කොල්ල රටනේ ඉන්නේ. අපි මොකටද මේ කරදරේ විඳින්නේ? මම මේ පැටවු ටික සේරම කොහෙට හරි ගිහින් දානවා. අනේ මාව නම් ගාව ගන්න එපා ඔය වැඩවලට. පුතා කෝල් කරලා විස්තර අහද්දි තාත්තලා පුතාලම ප්‍රශ්න විසඳ ගන්න. හරි තමුසේ ඉන්නවකෝ එන. මම මේක බලා ගන්න. නැත්තම් අහල පහල මිනිස්සුගේ කතා අහලා ඕරයක් නැති වෙයිවා. ලොතරැයියක් බලන්න තියෙයි. පොඩ්ඩක් බලායම. පෙරේදා ගොවිසතේ අංක ටික බලන්න දෙන්න. මේ පොතේ බලන්න. අර අතන බස් වලට ගේ බලු පැටව දෙන්න කලින් හිටියේ නෑ නේද? රෑ කවුරු හරි ගෙනත් දාලා තියෙන්නේ. මාසෙකට සැරයක් දෙකක් මේ වැඩේ වෙනවම තමයි. සත්තු හදන්න බැරි නම් නිකන් ඉන්න ඕනි. මෙහෙම පව් වැඩ නොකර. තවම පොඩි පැටවුනේ. වැඩි කාලයක් බේරිලා ඉන්නේ නෑ. වාහනයකට හරි යට වෙනවා. අප්පච්චි අදවත් යංකෝ අරහේ. දැන් කී දවසක් වුණාද අප්පා? අරහෙ කීවේ කොහෙද දෝනි? අයියෝ දැන් මතකත් නෑ නේද? ඇයියනේ අපි අර හස්කියෙක් ගේන්න කතා වුනේ. තව එක පැටියලු එතන ඉන්නේ. දැන් යන්න විදියක් නෑනේ දෝනි ඉතින්. අන්න අරහෙ අම්මා දානයක් දෙන්න කෑම උයනවා. මම එහෙනම් මේක අම්මා එක්ක බලා ගන්නම්. අම්මා දාන උයනවා කීවනම් මාත් ඇවිත් උදව් වෙනවනේ. අනේ ඔව්. කීවනම් මේන් කියලා එයි. දැන් අප්පච්චිත් එක්ක සාලෙට වෙලා මොනවාද කුමන්ත්‍රණය කළේ? අප්පච්චි එක්ක අර බලු පැටිය ගේන්න යන්න හැදුවේද? කොහෙද ඉතින් අම්මා වැඩේට බකට් එක දාලානේ. හරි බලමුකෝ මොකක් හරි මේ වැඩේ ඉක්මනට ඉවරයක් වුණොත්. දැන් එහෙනම් ආපු එකේ මම පොල් ටික ගාලා දෙන්නම්. මම මේ දැන් ලෝඩ් එක අරන් යන ගමන් මේක බාලා එහෙමම ගෙදර යනවා. ඔබ හවස එනවද? අරුවට මම කීව බඩු ටිකක් හොයාගන්න කියලා හවස් වෙද්දි. බලමුකෝ.
යකෝ මේ වදකාරයෝ අපිටත් පව් පුරවනවා පාරට පැනලා. අනේ දෙයියනේ අසරණ පැටියා ගෙනත් දාලා එක දවසක්වත් හිටියේ නෑනේ. ගෙනත් දාන උන්ටර සහ ගහනෝ මේ අපරාධවලට. සසරේ පව්බිඳ සුරලොව යන්නට පන්සල්වත්තේ පින්පුරනා ඔබ මොබ ඇවිදින මංමාවත්වල අඩුවක් නැත කුසගිනි දැනෙනා අනියත සසරට අරුත් සොයන්නට තිරිසන් වී පව් දිය කරනා මාපිය සෙනෙහස අහිමි කරන්නට මිනිසුනි නොම සිත් ඇති කරනා පැටව් දෙන්න ගෙනihin දාපු වෙලාවෙ ඉඳන් බැල්ලි වතුර උගුරක්වත් බීවේ නෑ. මට නම් දකිද්දි හරි දුකයි. කොහොම ඉඳලා බඩගිනි වැඩි වුණාම කයි. කෑම දාලානේ තියෙන්නේ. අද ලීමෝල පැත්තේ යනවා කීව නේද? මම ඉක්මනට කෑම ටිකක් හදන්නම්. බලන්නකෝ අප්පච්චි අපේ අම්මා තාම ලෑස්ති වෙලා නෑනේ. අම්ම ඔහොම තමයි ඉතින් හැමදාම. අප්පච්චි දුවයි කලින් ලෑස්ති වුණාට මම මොනව කරන්නද? එමින් ගමන් අර වැඩේටත් යමු නේද අප්පච්චි? හරි බලමුකෝ ඉක්මනට ආවොත්. දෝනි දානි බාස්කට් එක පරිස්සමට තියන්න. ඔකේ පියන වැහිනව හොරයි. කොහොම ඉඳපන් මම එනකල්. ඊමෝලේ මුදලාලිගේ වාහනේ මේ. ගන්න දෙයක් නැහැ එතනමයි. ඉන්න කලුත් කරේ ජරා වැඩමයි මේ මිනිස්සයා. මම නෙමෙයිනේ සර්. කාර් එකනේ ඇවිත් ලොරිය වැදුනේ. ඒව බලාගමු පොලිසියට ගිහින්. අද දානෙට නම් ගොඩක් මිනිස්සු පන්සල් ඇවිත් තිබුණා නේද? මම හිතන්නේ නිවාඩු දවසක් නිසා වෙන්නේ නැති. කිව්වත් වගේ දානි වැඩ ටික හරි ලස්සනට සිද්ධ වුණා. අනේ අප්පච්චි පොඩ්ඩක් කායික නවත්තන්නකෝ. මොකද දෝනි? මොකක් හරි ප්‍රශ්නයක්ද?
අපච්චි පොඩ්ඩක් ඉන්නකො මම ඉක්මනට එන්නම්. අනේ චූටි පැට්ටෝ මොකද මේ පස් ගොඩක් බදාගෙන දොයි? මම අද වෙන එක්කෙනෙක්ව අරන් එන්න හිටියේ. ඒත් ඔයාව දැක්කම අරගෙන යන්න හිතුණා. ධෝනි දැන් බලු පැටියෙක් ගේන්න යමු කිය ඉඳලා පාරේ ඉන්න බලු පැටියෙක් උස්සගෙන ආවද? හස්කි පැටියව ගන්න මම නැතුවට ඕන තරම් කට්ටිය ඉන්නවනේ අප්පච්චි. ඒත් මෙයාට එහෙම නෑනේ. මට මෙයාව හොඳයි.